අද අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල ග්‍රීන්වේ ටෙක්නිකල් කොලෙජ් එකේ ස්කිල් ටෙස්ටිං යුනිට් එකට. ඒ කියන්නේ එයාලා පුහුණු කිරීමේ කටයුතු සිදු කරන්නා වූ පරිශ්‍රයට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ඔබට පසුබිමෙන් පේනවා ඇති ශිල්පීන් ගණනාවක් ඔවුන්ගේ පාඨමාලාව සාර්ථකව නිමා කර ගනිමින් සිටින ආකාරය. අපි දැන් කතා කරලා බලමු මෙතන පුහුණුව ලබන සිසුන් කීප දෙනෙක්ගෙන් අදහස් විමසලා බලමු අපේ ග්‍රීන්වේ ටෙක්නිකල් කොලෙජ් එක පිළිබඳව ඔවුන්ගේ අදහස කුමන ආකාරයෙන් සිදු කරයිද කියලා. මහත්මයා මේ අපිට ඔබගේ ප්‍රශ්න කීපයක් අහගන්න තියෙනවා. මට කියන්න ඔබතුමාගේ නම මොකක්ද කියලා? මම අබේරත්න. අබේරත්න. ඔබතුමා කොහෙන්ද මෙහෙට සම්බන්ධ වෙන්නේ? මගේ ගම්පලත් අනුරාධපුර. අනුරාධපුරයි. එතකොට ඔබතුමා මෙහෙට සම්බන්ධ වෙන්න ඔබතුමා මේකේ මේ පිළිබඳව දැනගන්න විදියක් තියෙන්නේ නැතිනේ. ඔව්. එතකොට අපේ මේ ආයතනය පිළිබඳව ඔබතුමා දැනුවත් උනේ කොහොමද? ඇත්තටම මම මේ සම්බන්ධව දැනගන්නේ Facebook කරා තමයි මම මුලින්ම දැනගන්නේ. ඔව්. ඔබතුමා දැන් කොච්චර කාලයක් වෙනවද මෙතන සම්බන්ධ වෙලා? මම සම්බන්ධ වෙලා දැන් දින 14යි අදට. ඔබතුමා මීට පෙර මේ සම්බන්ධයෙන් හදාarලා තිබ්බද මේ ශිල්පය සම්බන්ධයෙන්? නැහැ කිසිම දැනුමක් නැහැ මට. කිසිම දැනුමක් තිබ්බේ නැහැ. එතකොට මුලින්ම ප්‍රථම වතාවට තමයි මේ ශිල්පය මේ කරන්නේ. ප්‍රථම වතාවට තමයි. එතකොට ඔබතුමාට අපේ මේ ග්‍රීන්වේ ටෙක්නිකල් කොලෙජ් එකේ පිළිබඳ ආයතනය පිළිබඳ අවංක අදහස ප්‍රකාශ කරන්න තියෙනවා. ඔබතුමාට දැන් පුළුවන් ඒ අදහස ප්‍රකාශ කරන්න. ඇත්තටම කියනවා නම් ග්‍රීන් මේ පුහුණු පාසලෙන් අපි මම මෙතනදී මම ඇත්තටම කිසිම දෙයක් දන්නේ නැහැ මේ මේසන් සම්බන්ධව. මේ දින 14ක පුහුණුවේ කාල සීමාව තුළදී මම ඇත්තටම දැන් 100ට 100ක් සමාන වෙන්නම ඇත්තටම කිව්වොත් මම මේසන් සම්බන්ධව දැන් දන්නවා. මට සාමාන්‍ය දැන් වැඩකරුවෙක් විදිහට වැඩ කිරීමේ හොඳ පුහුණුවක් ලබා දීලා තියෙන මේ පුහුණු පාසල. ඔබ සියලු දෙනාටම පේන්නේ නැති අපි මේ ශිල්පයන් අහලා බලද්දී මේ ශිල්පයාගේ අවංක අදහස තමයි දැන් ප්‍රකාශ කරේ. එතුමා ඊටාම සතුටින් උත්තර දුන්නා මේ කිසිම දෙයක් කලින් දැනගෙන හිටියේ නැහැ කියලා. ඒ කියන්නේ එතනින්ම ප්‍රත්‍යක්ෂ වෙනවා ඔබට ඔබ කිසිම ශිල්පයක් දැනගන්න නැතුව මෙතෙන්ට ආවත් ඔබට පළපුරුදු ශිල්පියෙක් බවට පත් කිරීමේ සියලුම ක්‍රියාවලිය ග්‍රීන්වේ ටෙක්නිකල් කොලෙජ් එක තුලින් ඔබට සිදු කරලා දෙනවා කියන එක. හරි අපි දැන් තවත් ශිල්පියෙක්ව සම්බන්ධ කරගන්න තමයි යන්නේ. මෙතන වැඩ කර ඉන්නවා ගොඩක් ලොකු කණ්ඩායමක්. අපි එක ශිල්පියෙක්ව සම්බන්ධ කරගෙන බලමු. මහත්මයා මේ ඔබත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔව් කතා කරන්න. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න. ඔව්. ඔබතුමාගෙන් මට අහන්න දෙයක්. ඔබතුමාගේ නම කියන්න මුලින්ම. මම MD මල්ෂාන් සේනාරත්න. මල්ෂාන් සේනාරත්න. ඔබතුමා මෙහෙට සම්බන්ධ වෙන්නේ කොහෙන්ද? මම නාර්මල් ඉඳලා ඉන්නේ. නාරම්මලද. ඔබතුමා දැන් මෙහෙට එන්න කලින් ඔබතුමාට මේ ශිල්පය පිළිබඳව කිසියම් දැනුවත් තිබ්බද නැද්ද? මොක මේ ඇත්තටම ඒ ගැන නම් මම කිසිම දැනුමක් තිබුණේ නැහැ මේ ශිල්පය පිළිබඳව. දැන් අපේ අද 14 වෙනි දවසේ ඇත්තටම ලොකු අපිට ලොකු සපෝට් එකක් දුන්නා මේ දේ දැනගන්න. ඇත්තටම අපි ආවට වැඩිය හොඳ දැන් එළියට යනවා ශිල්පියෙක් විදිහට. ඇත්තටම ගොඩක් සතුටුයි. මේක සභාපතිතුමා සර්ලා මිස්ලා හැමදේම මිත්‍රශීලීව අපිත් එක්ක හරි සහයෝගයෙන් වැඩ කරනවා. ඉතින් කියන්න තියෙන්නේ මෙතන තමයි ලංකාවේ ටෙක්නිකල් කොලෙජ් එකක් විදිහට තරුණයෙක්ට දෙන්න පුළුවන් උපරිම දෙන තැන ලංකාවේ මාත් තරුණයෙක් විදිහට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ලංකාවේ තරුණයෙක් විදිහට තව තරුණයෙක්ට ගොඩ යන්න මේ දෙන්න පුළුවන් හොඳම ප්ලේස් එක තමයි මෙතන. එතකොට ඔබතුමා මේ හදාරන ශිල්පය මොකද්ද? මොකද්ද පාඨමාලා? බෙන්ඩින් and ෂටරින් කාපෙන්ටර්. බෙන්ඩින් ෂටරින් කාපෙන්ටර්. තනියෙන් වැඩ කරගන්න පුළුවන්ද සම්පූර්ණයෙන්? ඔව් දැන් අපි හැමෝම මේකට සම්බන්ධ වෙන්න මුලින්ම බයයි. මෙහෙම ආයේ මොනවා රිස්ක් එකක් තියෙයිද දන්නේ නැහැ. ඇත්තටම අපිත් එනකොට එහෙම තමයි යාවි කිසිම දෙයක් දැනගෙන නෙවෙයි යාවේ. අද ඇත්තටම අද ශිල්පයේ දවස් 14 අවසන් කරන අද අවසන් දවස් අපේ ඇත්තටම ගොඩක් හොඳ තැන ලංකාවේ තියෙන කියන්න පුළුවන් තරුණයෙකුට දෙන්න පුළුවන් හොඳ ප්ලේස් එක තමයි ග්‍රීන් ඒජන්සිස් කුරුණෑගල. හරි. හරි බොහොම ස්තුතියි ඔබතුමාට. ඔව් thank you. මේ ඔබ සියලු දෙනාටම පේන්නේ නැති ඔවුන්ගේ අවංක අදහස තමයි ප්‍රකාශ කරේ. ඒ කියන්නේ ඔවුන් මෙතෙන්ට එනකොට කිසිම ශිල්පයක් දන්නේ නැතුව තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වෙනකොට ඔවුන්ට තනියෙන් ඒ ටාස්ක් එකක් කරගන්න පුළුවන් මට්ටමට ඔවුන් දියුණු වෙලා තියෙනවා. ඒකෙන්ම තහවුරු වෙනවා අපිට දින 20ක් ඇතුළත ඔබ පළපුරුදු ශිල්පියෙක් බවට පත් කරන ක්‍රියාන්විතය ග්‍රීන්වේ ටෙක්නිකල් කොලෙජ් එක පැහැදිලිවම බාර ගන්නවා කියන එක.